ඇත්තටම කියන්න. අද හෙට කරමු කියලා ඔයා කොච්චර දේවල් පෝස්ට්පෝන් කළාද? අසයින්මන්ට් එක? ජිම් යන එක? මෙසේජ් එකකට රිප්ලයි කරන එකවත්? හරිනම් ඔයා තනියම නෙවෙයි. හැබැයි වෙයිට්. ඔයා ඇත්තටම කම්මැලියෙක්ද? නැත්නම් ඔයාගේ මොලේ ඔයාව චීට් කරනවද? බොහෝ අය හිතන්නේ මට මොටිවේෂන් නෑ. ඒක නිසා මං ලේසි කියලා. But here's the truth. කම්මැලිකම කියන්නේ කිසිම කෙයා එකක් නැති එක. කිසිම උනන්දුවක් නැති එක. ඒත් procrastination කියන්නේ වෙනස් දෙයක්. ඔයාට ඒ වැඩේ ඉම්පෝටන්ට්. ඒක ෆීල් වී කියලා බයයි. ප්‍රෙෂර් වැඩි. ඒ නිසා බ්‍රේන් එක ඊසි ඩෝපමීන් එකක් හොයනවා. ඒ කියන්නේ TikTok ස්ක්‍රෝල් කරන එක, YouTube shorts බලන එක. නැත්නම් මිනිත්තු 5ක් විතරයි කියලා බෙඩ් එකේ වැටෙන එක. ඉතින් සොලියුෂන් එක මොකක්ද? මොටිවේෂන් එනකන් ඉන්න එපා. මොකද මොටිවේෂන් කියන්නේ ගෙස්ට් කෙනෙක් වගේ. එන්නෙත් නැතිව යන්නත් පුළුවන්. ඒ වෙනුවට මේ ට්‍රික් දෙක try කරන්න. 1. 5 minute rule. ඔයාටම කියන්න මං මේ වැඩේ මිනිත්තු 5ක් විතරයි කරනවා. Funny thing is, start කළාම stop කරන්න අමාරු වෙනවා. 2. Break it down. මුළු mountain එකම climb කරන්න හිතන්න එපා. tiny step එකක් විතරයි කරන්න. document එක open කරන්න. title එක type කරන්න. එතනින් momentum එනවා. ඉතින් මේ වීඩියෝ එක close කරලා ඔයා avoid කරපු එක වැඩක් දැන්ම start කරන්න. seriously, next reel එකට යන්න එපා. ඔයාට පුළුවන්.